හායි යාළුවනේ අද අකුරු කියවන දවසට පුතෙකුට ලස්සන සරමයි ෂර්ට් එකයි නිර්මාණය කරගන්න හැටි බලමුද? මුලින්ම පේන්ට් එක සඳහා අපට අවශ්‍ය වෙනවා බ්‍රෂ්, ෆැබ්‍රික් පේන්ට් අපිට වර්ග 3ක් වගේ වෙළඳපොලේ හම්බෙනවා. හොඳම එක තමා සාමාන්‍යයෙන් අපි ගන්නේ කැමල් කියන එක. ඊට පස්සේ අපිට කරන්න ඕනේ නිර්මාණය අපි A4 කොලයකට print out එකක් අපි අරගන්නවා. පොඩි පුතෙක් අවුරුදු 3ක පුතෙකුට නිසා අපි A4 එකට තමයි අපි ගන්නේ. ඒව අපට රෙදි වල අඳින කාබන් කොලයකුත් අවශ්‍ය වෙනවා. පුතාගේ ඇඳුම නිර්මාණය සඳහා ලේස් කොටන වලින් සුදු වලින් මීටරයයි කහවලින් මීටරයි තමයි ගත්තේ. ඒ වුණාට අපිට උච්චර ප්‍රමාණයක් ගියේ පොඩි ප්‍රමාණයක් අපිට ගියේ. මුලින්ම සුදු පාට රෙද්ද අරගෙන ඊට උඩින් කාබන් පේපර් එක තියලා ඊට උඩින් අපි ගත්ත නිර්මාණයේ print out එක අරගෙන ලියවෙන් නැති පෑන් එකකින් තමයි අපි මේ කුඩි හොඳට ඇඳගෙන යන්නේ. එතකොට මේක අපි රෙද්දේ හොඳට කාබන් එක හිටලා අපිට ඒ පාර පේනවා. එහෙම තමයි මම මේ සරමට පේන්ට් එක කරගත්තේ. දැන් අපි බලමුද ෂර්ට් එක නිර්මාණය කරන්න බ්ලොක් එක අපි හදාගත්තේ කොහොමද කියලා. ඔය තියෙන ෂර්ට් එකේ ඉස්සරහ පළුව. අපිට බොත්තම් දාන හින්දා ඒක නමල මහන්න අපිට බැහුවාසි ඕනේ. ඊට පස්සේ ඒක නමල මහලා ඊට පස්සේ තියෙන්නේ බෑක් කොටස. ඊට පස්සේ ස්ලීව් එක, ඊට පස්සේ පොකට් එක, ඊට පස්සේ අපිට කොලර් එකට ඕන කොටස අරගෙන අපි ගත්තා. ඊට පස්සේ සරම අපි බ්ලොක් එකක් හදාගත්තා. බලන්නකෝ මම නිර්මාණය කරපු සරමයි ෂර්ට් එකයි ලස්සනද කියලා. ඔයාලත් මේකෙන් අදහසක් අරගෙන ඔයාලත් ලස්සන නිර්මාණයක් කරගන්න අදට ගිහින් ඉන්න.